හායි යාළුවනේ. ඔබ දන්නවද ඔබේ සැබෑ වයස ලෝකෙට මුලින්ම පාවා දෙන්නේ ඔබේ දෑත් කියලා. අපි මුහුණ ලස්සනට තියාගන්න ලොකු උත්සාහයක් ගත්තත් අපේ දෑත් ගැන සැලකිලිමත් වෙන්නේ හරිම අඩුවෙන්. එයි අපේ අත් ඉක්මනින් රැලි වැටෙන්නේ. එයි ගොරෝසු වෙන්නේ. අපේ දෑත්වල සම ඉතාමත් තුනී. ඒ වගේම දවස පුරාම ජලය, සබන් සහ අවු රශ්මියට වැඩියෙන්ම නිරාවරණය වෙන්නේ දෑත්. ඉතින් නිවැරදි සත්කාරයක් නැති වුණොත් ඒ තාම ඉක්මනින් ඔබේ අත් මහලු පෙනුමක් ගන්න පුළුවන්. ඇයි අපි දෑත් ගැන මෙච්චර හිතන්න ඕන? හිතන්න. ඔබ කාට හරි අතට අත දෙනකොට නැත්නම් යමක් පෙන්වනකොට මුලින්ම පෙනෙන්නේ ඔබේ දෑත්. පිරිසුදු මුදු දෑත් කියන්නේ ඔබේ පෞරුෂය සහ ආත්ම විශ්වාසයේ කැඩපතක්. ඒ විතරක් නෙමෙයි මුදු දෑත් ඔබටත් සුව පහසුවක් ගෙන දෙනවා. දැන් අපි බලමු සැලෝන් එකකට නොගිහින් රුපියලක්වත් වියදම් නොකර ගෙදර තියෙන දේවලින් අත් දෙක මූදු කරගන්නේ කොහොමද කියලා. මේ පියවර 3 අනුගමන්න. පියවර 1. මුලින්ම මද උණු වතුර බඳුනකට දෙහිඋෂ බිඳු කිහිප්පක් සහ ලුණු ස්වල්පයක් දමා විනාඩි 5ක් දෑත් පෙඟෙන්න හරින්න. නියපොතු වටා ඇති කුණු සහ බැරුණු සම ඉවත් කරන්න උදව් වෙනවා. පියවර 2. සීනි මේස හැඳි දෙකට මී පැණි හෝ පොල් තෙල් ස්වල්පයක් එක් කර දෑත් හොඳින් අතුල්ලන්න. සීනි වලින් මැරුණු සම ඉවත් කරන අතරේ මී පැණි ඔබේ අත්වලට පුදුමාකාර මුදු බවක් ලබා දෙනවා. පියවර 3. සහල් පිටි ටිකකට යෝගට් ස්වල්පයක් මිශ්‍ර කර අත්වල ගන්න. විනාඩි 15කින් සෝද හැරියාම ඔබට පෙනේවි අත් දෙක කොච්චර පැහැපත් වෙලාද කියලා. වීඩියෝව ඉවර වෙන්න කලින් හැමදාම ඔබ අනුගමනය කළ යුතු මේ පුක්ෂි රහස් ටිකත් මතක තියාගන්න. සැර සබන් වර්ග වලින් දෑත් ආරක්ෂා කරගන්න ග්ලව්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබේ අත්වල වැස්ලින් ස්වල්පයක් ගාගෙන නිදාගන්න. උදේට පුළුන් වගේ මුදු අත් දෙකක් ඔබට ලැබේවි. මුහුණට වගේම අවුව යනකොට අත්වලටත් සන්ස්ක්‍රීන් ගන්න අමතක කරන්න එපා. නියපොතු අතර පිරිසිදුස්කම ගැන නිතරම සැලකිලිමත් වන්න. අත්වල ඇඟිලිපුරු කළු වී ඇත්නම් හෝ අවුවට පිලිස්සී ඇත්නම් අර්ථාපල් යුෂ ස්වල්පයක් ගා විනාඩි 15ක් තබන්න. සෑම විටම අත් සේදූ පසු තෙතමනය රැකගන්න ලෝෂන් එකක් හෝ පොල් තෙල් බිඳුවක් ගන්න. නිතරම උණු වතුරෙන් අත් සේදීමෙන් සමේ ඇති ස්වභාවික තෙල් තට්ටුව විනාශ වී අත් ඉක්මනින් රැලි වැටේ. සෑම විටම ඇල් වතුර හෝ මද රස නැති වතුර පාවිච්චි කරන්න. දෑත් අධික ලෙස රළු වී ඇත්නම් මද රස නැති කිරි ස්වල්පයක විනාඩි 5ක් අත් පොංග තබන්න. කිරිවල ඇති ලැක්ටික් අම්ලය සම මුදු කර පෝෂණය කරයි. ඔබේ නියපොතු ඉක්මනින් කැඩෙනවා නම් හෝ දුර්වල නම් සුදු ලුණු බිකක්ගෙන නියපොතු මත හොඳින් අතුල්ලන්න. මෙහි ඇති සෙලේනියම් මගින් නියපොතු ශක්තිමත් කරයි. දිගින් දිගටම නියාලේපන පාවිච්චි කිරීමෙන් නියපොතු කහ පැහැවී දුර්වල වේ. සතියකට දින දෙකක්වත් නියපොතු කිසිවක්වත් නොගා නිදහසේ තබන්න. නින්දට පෙර විටමින් A කරලක් කඩා එහි තෙල් නියපොතු වටා සහ අත්වල ගා සම්බාහනය කරන්න. මේව ඇන්ටි ඒජිං සත්කාරයක් ලෙස ක්‍රියා කරයි. ඉලන් සෝදන දියර හෝ රෙදි සෝදන කුඩු අත්වල තැවරුණු පසු අනිවාර්යයෙන්ම දෙබිඳුවක් මිශ්‍ර කරන අත් සෝදන්න. අත්වල නම්‍යශීලී බව රැක ගැනීමට දිනකට කිහිප වතාවක් ඇඟිලි විහිදා තද කැපීම සහ මැණික් කටුව කරකැවීම වැනි සලර ව්‍යායාම කරන්න. මේව රුධිර ගමනාගමනය වැඩි කරයි. ඔබ සීනි වැඩියෙන් ගන්නව නම් සමේ ඇති කොලජන් විනාශ වී අත් ඉක්මනින් එල්ලා වැටීමට පුළුවන්. දෑත් තරුණව තබා ගන්න සීනි පාලනය කරන්න. අත් පිස දැමීමට රළු තුවා පාවිච්චි කරන්න එපා. මුදු කපු තුවාවකින් තම්ටු කරමින් වතුර පිසදා ගන්න. ඔබේ දෑත් කියන්නේ ඔබ ලෝකයා ස්පර්ශ කරන මාධ්‍යයයි. ඒ නිසා ඒ දෑත්වලට අවශ්‍ය ගෞරවය සහ ආදරය ලබා දෙන්න. මේ පුංචි රහස් ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් ඔබටත් පුළුවන් හැමදාම තරුණ මුදු දෑත් යුගලකට හිමිකම් කියන්න. ඔදින් යාළුවනේ මේ සරල දේවල් ටික අදම පටන් ගන්න. ඔබේ දෑත්වලට ආදරය කරන්න. දවසක ඔබේ දෑත් ඔබට ස්තුති කරાવી. අපිකයිනේ The Home Hack සමගින් ඔබ හැමදාම ලස්සනයි. මම නැවතත් හමු වෙන්නම්. එතෙක් නිරෝගීව ඉන්න. මේ වගේ තවත් වටිනා දේවල් දැනගන්න The Home Hack subscribe කරන්න. පිරිසිදුව සතුටින් ඉන්න.